ආයුබෝවන්. ලෝකයේ හැමදේටම සීමාවක් තියෙනවා කියලා කවුද කිව්වේ? අද අපි ඔයාලව එක්කගෙන යන්නේ ඒ සීමාවන් පැනපු හිතා ගන්නවත් බැරි පිස්සු වැදෙන තරමේ දේවල් කරලා ලෝක වාර්තා පොතට නම එකතු කරගත් මිනිස්සු ගාවට. මේවා ඔයාලා සාමාන්‍යයෙන් දකින වේගෙන් දුවන උසපනින වාර්තා වගේ නම් නෙමෙයි. මේවා දැක්කම අපිට හිතෙන්නේ මෙහෙම දේවලුත් කරන මිනිස්සු මේ ලෝකේ ඉන්නවද කියලා. එහෙනම් ලෑස්ති වෙන්න ඔයාලව පුදුමෙන් පුදුමයටපත් කරන්න ලෝකේ වෙනස්ම විදිහේ ගිනස් වාර්තා 10ක් ගැන දැනගන්න. මේ වීඩියෝ එක අවසානයේදී ඔයාලට හිතේ මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් මේ ලෝකේ නැහැ කියලා. තුන් දිනක් බැහුවොත් මොනවා වෙයිද කියලා ඇත්තටම අපි බයටම දුවනවා නේද? ඒ චීනයේ රුවන් ලියන් දෙවෙනි එක S2කින් කිලෝ 400ක බරක් ඇදපු මිනිසා. මේක නම් බලන් ඉන්නත් බය හිතෙන වාර්තාවක්. ඕස්ට්‍රේලියාවේ චේන් හල්ග්‍රන් නැත්නම් ද ස්පේස් කවුබෝයි කියලා හඳුන්වන මේ පුද්ගලයා කරපු දේ ඇහුවොත් ඔයාලට හිතා ගන්නත් බැරි වෙයි. ඔහු තමන්ගේ S2 ඇතුළට කොකු දෙකක් දාලා ඒ කොකු දෙකෙන් කිලෝග්‍රෑම් 400ක පමණ බරක් ඉදිරියට ඇද්දා. ඒ කියන්නේ මිනිස්සු 6ත් 8ත් අතර ප්‍රමාණයක බරක්. මේක මිනිස් ඇහැකට කරන්න පුළුවන් දෙයක්ද කියලා හිතෙන තරම්. වේදනාව කියන දෙයට අලුත් අර්ථකථනයක් දීපු මේ වඩාත් භයානක වාර්තාව නම් ලෝකයේ භයානකම වාර්තාවලින් එකක් විදිහට අනිවාර්යයෙන්ම නම් කරන්න පුළුවන්. තුන්වෙනි එක ටී-ෂර්ට් 260ක් එකපාර ඇඳපු මිනිසා. අපි සාමාන්‍යයෙන් එක ටී-ෂර්ට් එකයි අඳින්නේ. සීතල අවස්ථාවක දෙකක් අඳිනවා. ඒත් කැනඩාවේ ටෙඩ් හැස්ටින් කියන මේ තාත්තා තමන්ගේ දරුවන්ගේ ඉස්කෝලේ ක්‍රීඩා පිටිය හදන්න සල්ලි එකතු කරන්න හිතාගෙන පිස්සුම වැඩක් කළා. ඒ තමයි එකපාර ටී-ෂර්ට් 260ක් ඇඳපු එක. පොඩි සයිස් එකේ ඉඳන් XL සයිස් එක වෙනකම්ම ටී-ෂර්ට් මේකට පාවිච්චි කළා. අන්තිම ටී-ෂර්ට් එක අඳිනකොට එයාට හෙලවෙන්නවත් බැරි තරමටම අත් දෙකවත් උස්සන්න බැරි තරමටම සිර වෙලා හිටියේ. මේක ඇත්තටම දරුවන් වෙනුවෙන් කරපු පුදුම හිතන කැපකිරීමක් කියන්න පුළුවන්. හතරවෙනි එක පැරෂූට් නැතුව අඩි 25,000කින් බිමට පැන්න මිනිසා. ගුවන් යානයකින් බිමට පනිනවා නම් පැරෂූටයක් කියන්නේ නැතුවම බැරි දෙයක්. ඒක තමයි ජීවිතයේත් මරණයත් අතර තියෙන එකම දේ. ඒත් ඇමරිකාවේ ලූ ඒකින්ස් කියන මේ නිර්භීත ගුවන් කිමිදුම්කරු ඒ නීතිය සම්පූර්ණයෙන්ම කඩලා ලෝකෙම පුදුම කළා. ඔහු පැරෂූටයක් හෝ පියාපත් ඇඳුමක් වැනි කිසිවක් නැතුව අඩි 25,000ක් ඒ කියන්නේ කිලෝමීටර් 7.6 තරම් උසකින් ඉඳන් පොළොවට පැන්නා. ඔහුගේ එකම ඉලක්කය උනේ බිම තියලා තිබුණ අඩි 100ක් දිග අඩි 100ක් පළල ප්‍රමාණය දැලක් වෙනවා. විනාඩි 2කට වඩා වැඩි කාලයක් නිදාසේ වැටෙනකොට ඔහුට තමන්ගේ ඇඟ විතරක් පාවිච්චි කරලා පැයට කිලෝමීටර් 190කට වඩා වේගෙන් පාලනය කරගෙන ඒ පුංචි දැලට එන්න සිද්ධ වුණා. මේක මිලිමීටරයකින් හරි වැරදුනා නම් ප්‍රතිඵලය මරණය විතරයි. මේක නම් මිනිස් ඉතිහාසයේ කරපු නිර්භීතම සහ පිස්සුම වැඩවලින් එකක්. පස්වෙනි එක ගිනිගෙන දැවෙන මිනිසා. ගින්දර කියන්නේ සෙල්ලමක් කරන දෙයක් නම් නෙවෙයි. ඒත් ඕස්ට්‍රේලියාවේ ජෝස් ටොටින් කියන ස්ටර්න්ට් මෑන් කියන ගින්දර කියන්නේ එයාගේ යාළුවෙක් වගේ. ඔහුට ගිනස් වාර්තා කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් භයානකම වාර්තාව තමයි මුළු ශරීරයේම ගිනිගෙන දැවෙන අතරතුර වැඩිම දුර අශ්වයෙකු විසින් ඇදගෙන යාම. ඔහු මීටර් 582ක් ඒ කියන්නේ කිලෝමීටර් භාගයකටත් වඩා දුරක් ගිහින් දැවෙන ගිනි ජාලාවක් විදිහට ඇදිලා ගියා. මේ වගේ දෙයක් කරන්න නම් යකඩ හිතක් වගේම යකඩ ඇඟකුත් තියෙන්නම ඕන. 6 වෙනි එක ටොන් 188ක ගුවන් යානයක් ඇදපු පූජකතුමා. ශක්තිය ගැන කතා කරනකොට අපිට මතක් වෙන්නේ කායවර්ධන ශිල්පින්ම. ඒත් කැනඩාවේ කෙවින් ෆාස්ට් කියන පූජකවරයෙක්. හැබැයි එතුමා ලෝකයේ බලවත්ම මිනිසුන්ගෙන් කෙනෙක්. එතුමාට තියෙන වාර්තා අතරින් සුපිරිම වාර්තාව තමයි කිලෝග්‍රෑම් 1,88,830ක්. ඒ කියන්නේ ටොන් 188ක් බර CC 178 ග්ලෝබ් මාස්ටර් 3 වර්ගයේ දැවැන්ත ගුවන් යානයක් තනියම ඇතිගෙන යාම. මීටර් 8.8 දුරට මේ ගුවන් යානය අදින්න එතුමාට පුළුවන් වුණා. මේකෙන් පේන්නේ ඇදහිල්ල වගේම මිනිස් ශක්තියටත් කරන්න බැරි දෙයක් නැහැ කියලා. 7 වෙනි එක අයිස් එක්ක පැය 3ක් ගත කළ මිනිසා. අපිට පොඩි සීතලක් දරා ගන්න බෑ. ඒත් පෝලන්තයේ වැලරජන් රෝමන් වෝස්කි කියන මේ පුද්ගලයා මිනිස් දේහයට ඔරොත්තු දෙන්න පුළුවන් සීමාවන් පරීක්ෂා කළා. ඔහු අයිස් කැට වලින් පුරවපු වීදුරු පෙට්ටියක ගෙල දක්වා සම්පූර්ණයෙන්ම ගිලී පැය 3යි තප්පර 28ක් ඉඳන් ලෝක වාර්තාවක් පිහිටෙව්වා. මේ කාලය තුල ශරීරයේ උෂ්ණත්වය භයානක විදිහට පහළ යනවා. හදවතේ ක්‍රියාකාරීත්වය පවා අවධානමකට ලක් වෙනවා. ඉතින් ඔබට තේරෙනවනේ මේ කෙතරම් භයානක කියාවක්ද කියලා. මේ වගේ දෙයක් කරන්න නම් ශාරීරික
ශක්තියට වඩා මානසික ශක්තිය අතිවිශාල ලෙස තියෙන්න ඕන. 8 වෙනි එක ඩ්‍රිල් එකේ එල්ලිලා විනාඩියෙන් වට 148ක්. මේක නම් ඔළුව විකාර වෙන අමුතුම විදිය වාර්තාවක්. ජර්මනියේ හයි ගයන් කියන මේ පුද්ගලයා කැරකෙන පවර් ඩීල් එකක් සවි කරපු කෝක්කක තනි අතින් එල්ලිලා විනාඩියක් ඇතුළත වට 148ක් කැරකිලා ලෝක වාර්තාවක් තිබ්බා. හිතන්නකෝ ඒ වේගයෙන් කැරගෙනකොට ඔළුවට ඇඟට මොනවා වෙයිද කියලා. ශරීරයේ සමබරතාවය, අතේ ශක්තිය සහ කරකැවිල්ලට ඔරොත්තු දීමේ හැකියාව පරිමේම පරීක්ෂාවට ලක්වන අවස්ථාවක් වෙනවා. මේක බලන් ඉන්නකොට අපිට කරකැවිල්ල හැදෙනවා. 9 වෙනි එක කාලතුවක්කුවකින් විසිවුණ මිනිසා. ඔබ කවදා හෝ අසා තිබෙනවද මිනිස් කාලතුවක්කුවක් ගැන? විශාල කාලතුවක්කුවකින් මිනිසෙක් විසික් කළහොත් ඔහුට කුමක් වෙයිද? මේක සෙල්ලමක් නෙවෙයි. මරණය අතේ අරගෙන කරන ඇදහිය නොහැකි වාර්තාවක්. ඇමරිකාවේ ඩේවිඩ් ද බුලට් ස්මිත් ජේ.ආර් කියන මේ පුද්ගලයා තමයි ලෝකයේ වැඩිම දුරක් මිනිස් කාලතුවක්කුවකින් විසිවුණ පුද්ගලයා. ඔහුව කාලතුවක්කුවක් තුල තියලා වෙඩි තැබුවාට පස්සේ ඔහු අහස හරහා මීටර් 59.5 ඒ කියන්නේ අඩි 193ක් තරම් දුරක් පියා බලා ගිහින් එහා කලවරේ තිබුණ දැලකට වැටුණා. මේ පියාසර කරන වෙලාවේ ඔහුගේ වේගය පැයට කිලෝමීටර් 120කටත් වඩා වැඩි. මේකෙදි කාලතුවක්කුවේ කෝණය, වෙඩි තැබීමේ බෙහෙත් ප්‍රමාණය පොඩ්ඩක් හරි වැරදුනොත් වෙන්නේ ජීවිතයේ වන්දි ගෙවන්න. මේක ඇත්තටම භෞතික විද්‍යාව, ධෛර්යය සහ පිස්සුව සහ එකට එකතුණු මාරාන්තික වාර්තාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. 10 වෙනි එක අඩි 36ක් උඩ සිට ළමා පිහිනුම් තටාකයට පැනීම. මේක තමයි ඇදහිය නොහැකිම සහ භයානකම වාර්තාවලින් එකක්. ඇමරිකාවේ ඩැරන් ටේලර් නොහොත් ප්‍රොෆෙසර් ස්ප්ලෑෂ් කියන මේ පුද්ගලයා මීටර් 11.2 ඒ කියන්නේ අඩි 36ක් විතර උස වේදිකාවක ඉඳන් පොළවේ තියලා තියෙන සෙන්ටිමීටර් 30ක් ඒ කියන්නේ අඟල් 12ක් විතර ගැඹුරු වතුර තියෙන පොඩි ළමා පිහිනුම් තටාකයකට පනිනවා. මේකෙදී පොඩි වැරදීමක් වුණත් අනිවාර්යයෙන්ම මරණය කෙලවර වෙන්න පුළුවන්. ඒ උසෙන් ඒ වගේ නොගැඹුරු වතුරකට පනිනකොට වතුර හරියට ඝන දෙයක් විදිහට දැනෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේකට භෞතික විද්‍යාව ගැන, ශරීර පාලනය ගැන සහ නිර්භීතකම උපරිමයෙන්ම තියෙන්න ඕන. ඉතින් කොහොමද මේ වාර්තා ටික අපිට ඇහුවත් පුදුම හිතෙනවා නේද? මේකෙන් පේන්නේ මිනිසුන්ට තියෙන කැපවීම, ධෛර්යය සහ සමහර වෙලාවලට මිනිසුන්ට තියෙන පොඩි ආශාව. එහෙමත් නැත්නම් පිස්සුව කොතරම්ද දුර යන්න පුළුවන්ද කියන එකයි. මේ වගේ දේවල් වලින් තමයි අපේ ලෝකය තවත් විවිධාකාර පුදුම හිතෙන තැනක් වෙන්නේ. ඉතින් මේ වගේ වීඩියෝ ටිකටම බලන්න අපේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් මේ වීඩියෝ එක තවත් යාළුවෙක්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. ළඟදිම දවසක මේ වගේම වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් සමු ගන්නවා. ඔබට ජය වේවා.